සහ සුදු දන් දෙල. මේ රාජාල ප්‍රභේදයක්මයි. එතකොට මේක අපි කොහොමද මාස 4-5ක කාලයක් ගබඩා කරලා තියලා ආහාරයට ගන්නෙ පැල කරගන්න සංරක්ෂණය කරගන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් බලන්නේ. එතකොට මේ ගේ ඇතුලේ වියලි අඳුරු තැනක්. එතකොට දැන් මේ පැහැදිලිව පේනවා ඇති මේ රාජාල වැඩේ ගොඩගත්තාලේ මතු පිට සියලුම තැවරුණු පස් ඔක්කොම සුද්ධ කරලා හොඳට සෝදලා තියෙනවා ප්‍රබාර කරලා මේ පස් මඩ ගැලිලා යනකොට දෙත පස් තිබ්බොත් තමයි ඉක්මනින් පැලවෙන්න නරක වෙන්න බලන්නේ. ඒකට දැන් මේක හාරනකොට මුල්ලු ගැලිලා තනින් තන පොඩ තුවාල වෙලා තියෙනවා. මේ තුවාල වෙච්ච තැන් වලින් ඉක්මනින් නරක වෙනවා. ඒ නිසා මේ පොත්ත තුවාල වුණ තැන් වලට අපිට පුළුවන් විස බීජ නාශකයක් ගල්වන්න. විශේෂයෙන්ම දැන් අපිට වේද අතපය තුවාල වුණාම අපි විස බීජ නාශක ගල්වලා අපි සුද්ධ කරන්න පාවිච්චි කරන ඉදිය වගේ දෙයක් වුණත් පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දරලිපක අලු අරගෙන අලු ටික හලලා ඒ අලු මෙන්න මේ තුවාලන ස්ථානවල හොඳින් තවරන්න ඕනේ. එතකොට මේක බාහිර පරිසරයේ දෙක ගැටීම අයින් වෙලා මේක විස බීජ ඇතුළේම නතර වෙනවා. එතකොට ඒක අපිට කල් තියාගන්න ඕන. හොඳට මතක තියාගන්න ඕනේ මේක හොඳට අලේ වියලිලා තෙත නැතුව තියෙන්න ඕනේ. හොඳට වියලෙන්න ඕනේ, තෙත නැතුව තියෙන්න ඕනේ. එතකොට තමයි කාලයක් අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. අනිත් කාරණාව තමයි මේක ගබඩා කරගන්න ඕන නම් අපිට මේ වගේ විවෘතව වියලි අඳුරු තැනක මේක තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වියලි අඳුරු තැනම වැලි අතුරලා ඒ වියලි වැලි හැබැයි වැලි වල 100%ක්ම තෙතමනේ නැතුවම තියෙන්න ඕනේ. ඒ වියලි වැලි වල මේක යට කරලා වැල්ලෙන් වහලා තියාගන්න පුළුවන්. ඒකට පැලවෙන්නේ නැහැ, නරක වෙන්නේ නැහැ. දැන් පැල කරගන්න නම් අපිට මේ ඊටිය කොටස තව ටිකක් ප්‍රමාද කරන්න පුළුවන්. පැලවෙන එක ඊටිය කපලා අයින් කරලා ඒක වෙනම තිබ්බා මේක ඉක්මනින් පැලවෙනවා. වුණ පෙබරවාරි මාර්තු වෙනකොට මේ කොටස අපිට පුළුවන් විස බීජ හරණය කරලා නැත්නම් අලු තවරලා ආහාරයට ගන්න ගබඩා කරලා තියාගන්න. එහෙම ගන්නකොට මේ වැලේ මුල හරින් ආහාරයට ගන්න කොටස කෑල්ල කෑල්ල අපිට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද මේ හැටි ටිකක් ඉක්මනින් පැලවීමේ කියා වැඩි. මේ අනිත් එක තමයි මේ ඕනෑම කොටසක් කපලා ගත්තොත් පැලවෙනවා. දැන් මේ තියෙන්නේ මේකින් කැඩුණු කෑල්ල මේක පැලවෙනවා. දැන් මේවා පොඩි කෑලි වලට කපලා ගන්නත් පුළුවන්. මේකමත් පුළුවන්. කුඩා කොටස් උනත් පැලවෙනවා. මේ වැල්වල විශේෂයේ ඊහෙටියක් අලවල ඕනෑම කොටසක පැලයක් වශයෙන් රූපණය කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ සුදු දන් දිල නැත්නම් මේ මොනරාගල රාජාල කියන රාජාල ප්‍රභේදයේ වැල උඩ කොඩ. දැන් වැල උඩ ඇති බීජ. මේකෙන් පුළුවන් අපිට පැල හදාගන්න. මේවත් ජනවාරි පෙබරවාරි මාර්තු මාසයේ වෙනකොට පොළවේ වැටුණු තැන් වල ඉඳපු තැන් වල පැලවෙනවා. දැන් මේ තියෙන්නේ රාජාල වැලේ වැල උඩ හැදුණු කොඩ. මේකෙන් පුළුවන් අපිට පැල ගොඩක් හදාගන්න. ඒක බීජ සංරක්ෂණය කරගන්න, ව්‍යාප්ත කරගන්න මේ ක්‍රම දෙක තුලින්ම පුළුවන්. කෑලි වලින් ඉහටිනු එහෙනම් කොඩොල් වලින් බීජ හදා ගැනීම හැකියාව තියෙනවා. ඒකට වඳ වෙන්නේ නැතුව අපිට අල දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. දැන් අර කොඩොල් කාපුවම වඳ වෙනවා කියන කතාවක් දැන් ඔය. දැන් මේ අලෙත් අපි ආහාරයට ගන්නවා. මේ ඊටිය කොටස මෙතනින් ටිකක් අහට ගතිය ඉන්න කපලා අයින් කරලා මේ ඊටියත් අයින් කරලා මේක හදන්නේ නැත්නම් මේ අලෙත් ඔක්කොම ටික අපි ආහාරයට ගන්නවා නම් මේ කොඩොල් ටිකත් ආහාරයට ගන්නවා නම් එතකොට ඉතින් වඳ වෙනවා. මේ වඳ වෙන්නේ නැවත ප්‍රගුණය වෙන්න පොඩක් වැටුනේ නැති නිසා මේක. නමුත් පැලවෙන්න කොටසක් තියලා ඊහටත් අපි හිට වැවුවොත් අල කොටස් කොයින් ඇටලියක් හිටෙවුවොත් අපිට මේක සංරක්ෂණය කරන ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දිගු කාලයක්.